දැන් ඔච්චර නාස්තිකවි ප්‍රහාරයක් ලෝක කීයක් විනාශ කරන්න නාස්තිකවි තියෙනවා ගොඩ ගහලා. ඈ දැන් මේ ලෝක වගේ ලෝක තුනක් විනාශ කරන්න නාස්තිකවි තියෙනවා. ඕක ගහ දැන් 2030 වෙනකොට අයිද හමුදාව බුදි කාලකේ බුදි අයිද ඔය කිල්ලින් සුම් වගේ එකෙක් ඇවිල්ලා හරියට මේ පරීක්ෂණයක් කොට ගම මුගේ ඇඟිල්ලක් අතට තියලා හලා නාස්තිකවියක් පත් වෙනවා. ලෝකෙ මේකටමත් වෙනවා. සුනාමිය මේ කොවිඩ් ආවා. කොවිඩ් ආවා. ලෝකෙ මේකටමත් වෙනවා. අන්න එදාට වෙන්නේ මොකද? දැන් මේ නාස්තිකවි දැන් පුතා සම්මත ගන්න මේ නාස්තිකවි මූදට දානවද? මේක කවර හරි ගහනවද? ගහන්න මූදට දාන්නේ නැහැනේ. ඒකෙන්ද කන්නේ දවස මං කිව්වේ. කවදා හරි ගහන බව දන්නවනේ. 2030 සැප්තැම්බර් මාසේ 22 වෙනිදා ආසියාතික වෙලාව 3:42. ආයි වෙලාව තත්පරෙට ඕන නම් තත්පරෙ දෙන්න. එදාට 2030 සැප්තැම්බර් මාසේ 22 වෙනිදා උදේ පාන්දර 3:42. වෙලාවත් එක්ක ඕන. මුළු රටම ලෝකෙම 3:42ට ආසියාතික වෙලාව 3:42. ඒකනේ ලෝකෙම හුරේනේ. ආසියාතික වෙලාව දුන්නේ බුද්ධ ශාසනයේ මධ්‍යස්ථානයේ සෙන්ටර් එක ආසියාව. මතක තියාගන්න. නිවන් මාර්ගයේ සෙන්ටර් එක ආසියාව. තාම බුද්ධ ශාසනය පවතිනවා. පින්දහම් කරාම ඇතිනේ නාම. පින්දහම් කළා අහවල තියෙන්නේ. බුදුහාරු පින්දහම් කරන්නේ නැහනේ. පින් කරන්න එපා. තමයි. කුසල් කළ යුතුයි. පව් කරන්නත් එපා. පින් කරන්නත් එපා. කුසල් කළ යුතුයි. බෝසතාණන් වහන්සේ රජකෙතර පින් කළානේ. රම්ම්‍ය සුරප්ප සුපමාලික. කය අවුරුදු දුෂ්කර කරලා පව් කරුවානේ. පින පව දෙක මේ විශ්ව න්‍යාය ධර්මයක් පෙන්නලා දුන්නානේ. ඊට පස්සේ මේ දෙකම අතර දාලා අද රජකෙතනේ සංසාරේ පටන් ඒ වගේ පින් කරපුවලුයි ගොඩක් තියෙනවා. සංසාරේ පටන් දුක් විඳපුවා කොළුවේ ගොඩක් තියෙනවා. පව් පින් කියලා ඔකට තිබ්බා. මේ පව් පින් දෙකෙන්ම චුති චිත්තය කියලා එකක් ඇවිල්ලා නැවත උපදීපදියම ඊට පස්සේ භාවනාට ගියා පව් ටිකක් ගලවලා විසි කරා පින් ටිකක් ගලවලා විසි කරා පින් වැඩක් නැහැ. ගලවලා විසි කරලා දාන්න ඔය පින්. ඔය දෙකම ගලවලා දැම්මන් පස්සේ කුසල් ඉතුරු වෙනෝනේ. පව් තිබුණොත් නැවත උත්පත්තියක් පින් තිබුණොත් නැවත උත්පත්තියක් කුසල් උත්පාදනයේට යෝග්‍ය වෙන්නේ නැහැ. නිවන කරා යොමු වෙන්නේ ඉතුරු වෙන්නේ කුසල ලොකුට කරා යන්නේ. මේ දෙක අයින් කරගන්න. එතනම නිවන. නිවන කොටස් කීපයකට බෙදලා තියෙන සෝවාන් මාර්ගය, සෝවාන් ඵලය, අනාගාමී මාර්ගය, අනාගාමී ඵලය, සකුදාගාමී අර්ථ අරහත් මාර්ගය, අරහත් ඵලය හතර මඟ හතර ඵලනේ. සෝවාන් ඵලයටපත් වුණොත් සක්කාය දිට්ඨි විදිකිච්ඡා සීලබ්බත පරාමාස කියන සංයෝජන තුන බිඳලා දැම්මොත් සෝවාන් ඵලයටපත් වෙනවා. සෝවාන් ඵලයටපත් වුණොත් ආත්ම හතකින් නිවන් දකින්න නැත. හතරම හතර ඵලනේ. සෝවාන් ඵලයටපත් වුණොත් සෝවාන් මාර්ගෙ බිඳ දැම්ම එයාට ආත්ම හතයි. සුමන සමන් දිගරාජුතර රහතේ සෝවාන් ඵලයටපත් වුණා. එයා ආත්ම හතකින් නිවන් දකින්න නැත. සෝවාන් ඵලයටපත් වෙන්න දැන් මේ බුද්ධ කාලයේ පුළුවන්. බුද්ධ කාලේ පුළුවන් වෙන්නේ නම් ඇස තියෙන්න ඕන, නාසය තියෙන්න ඕන, දිව තියෙන්න ඕන, කන තියෙන්න ඕන, ඇස කන නාසය දිව ශරීරය. විදිහට ප්‍රශ්න අහලා ලෝකෙ ඉන්නේ කොහොමද දන්නවද? මම මල්ලි කියදුන්නේ. ඇහැ, කන, නාසය, දිව, ශරීරය. හිත. ප්‍රශ්න අහලා ලෝක කොහොමද ඕකනේ මේ බලන්න ඇහැ, කන, නාසය, දිව, ශරීරය. ඔන්නෝයි පහ තේරුම් ගත්තොත් ඇති. අපිට කොහොමද තේරුම් ගන්නේ? ওই පහ දේශි වැඩ නෙවෙයි නේද? නේද පුතේ? ලස්සන කෙනෙක් යනවා. අම්මේ ලස්සනයි. කාම ලෝකේ නවත්තන්න බෑ ඕක. හරිද? ඒක නැත්තම් ලස්සන රූපයක්, ලස්සන කාර්යයක් දැක්ක හිත ඇදී බැඳී ගියා ඒකට නේද? තම මොනවා හරි දැක්කේ එහෙම නැත්නම් කැත දෙයක් දැක්කා.